දිත්වා සුලිකුණාටුවෙන් ආපදාවට ලක්වෙච්ච අයට රජය විසින් ලබා දෙන සහන මුදල ලබා ගන්න විදිය ඔබ දන්නවාද? ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ලැයිස්තුවට ඇතුළත් වෙන එක. මේක ඔබට ඔබේ ග්‍රාම නිලධාරීතුමන් තුමිය හරහා කරගන්න පුළුවන්. ඊළඟට ඔබ සාක්ෂි සහ ලියකියවිලි සූදානම් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබගේ ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍යයි. ජාතික හැඳුනුම්පත නැත්නම් ඔබගේ ග්‍රාම නිලධාරීතුමන් තුමියගෙන් සහතිකයක් ලබා ගන්න. සාක්ෂි සඳහා ඔබේ හානි වූ නිවස, බඩු බාහිරාදිය, වගාබිම්, ව්‍යාපාර ඒවයි හැම එකකම ඡායාරූප හෝ වීඩියෝ පට ළඟ තියා ගන්න. ඔබට මේක කරගන්න පහසුකමක් නැත්නම් කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න. මුදල් ලබා ගැනීම සඳහා ඔබේ බැංකු පොතේ ගිණුම් අංකය තියෙන පිටුවේ පිටපතක් ළඟ තියා ගන්න. ඊළඟට අයදුම් කිරීම සඳහා ඔබගේ ග්‍රාම නිලධාරීතුමන් තුමිය හමුවන්න. බොහෝ වෙලාවට ඒ අය ඔබේ නිවෙස් වලටම එයි. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන අංශය වෙත යන්න. එහෙත් නැත්නම් දිස්ත්‍රික් කාර්යාලයේ විශේෂ කවුන්ටරය වෙත ගිහිල්ලා ඔබට මේ දේ කරගන්න පුළුවන්. මේ විස්තරය පහත් සඳහන් ලින්ක් එකෙන් ඔබට බාගත කරගන්න පුළුවන්. අපි මේක හැමෝත් එක්කම බෙදා ගන්න. ආපදාවට ලකුණු හැමෝටම එයාලගේ සහන මුදල් ලබා ගන්න අපි උදව් කරමු.